අද මම කියලා දෙන්නේ chat GPT කොහොමද පාවිච්චි කරන්න කියන එක. ඒ කියන්නේ AI කොහොමද අපි පාවිච්චි කරන්න කියන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම Google Play Store එකේ search වල chat GPT කියලා type කරන්න. chat GPT. ඊට පස්සේ එනවා මේ වගේ chat GPT කියලා ඒ කියන්නේ ඒත් එක්ක app එකක් මම ඒක install කරලා තියෙන ඉඳලා open කියලා පෙන්නන්නේ. අපි කවුරු install කරලා නැත්නම් මෙතනින් install button එක press කරපුවම install කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ screen එකක් එන්නේ අපි මුලින්ම install කරොත් එහෙම ඔයාලගේ Gmail address එක ඉල්ලනවා. ඒක දෙන්න පුළුවන් නැත්නම් ඒක skip කරපුවම මේ වගේ screen එකක් තමයි එන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේකෙදි මෙතනද ඕන දෙයක් type කරන්න. අපි කියමු tell me about Aberdeen waterfall. කියලා අපි enter කරපුවාම අපිට Aberdeen ගන්න විස්තරයක් මේ වගේ AI තාක්ෂණයෙන් පාවිච්චි කරලා ඒකට එයා ලබා දෙනවා. මේක ඕන අපිට සිංහලෙන් ගන්නත් පුළුවන්, ඉංග්‍රීසියෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන type කරනවා වගේම මෙතන තියෙන පොඩි බටන් එකක්. මේ බටන් එක අපි press කරපුවම පෙන්නනවා photo camera file. මේකෙන් අපිට කරන්න පුළුවන් එක photo phone එකේ තියෙන photo එකක් නැත්නම් කැමරාවෙන් photo එකක් ගන්න පුළුවන් නැත්නම් PDF හරි Word හරි මොකක් හරි file එකක් upload කරන්න මේ අවස්ථාව දීලා තියෙනවා. එතකොට අපි photo කියන option එක පාවිච්චි කරොත් එහෙම මම ගන්නවා මෙතන මේ අපේ පොඩි කෙනෙකුගේ පොතක තිබ්බ ෆොටෝ එකක්. මට මේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න. මම type කරනවා please give the answers. ඊට පස්සේ මෙතන මේ ඊතලයක් වගේ බටන් එකක් තියෙන එක press කරන්න. මේ වගේ අපිට පොඩි ළමයට ඉංග්‍රීසි කියලා දෙන්නොත් එහෙම අපි නොදන්න දේවල් තිබ්බොත් එහෙම ඒක ෆොටෝ එකක් විතර ගහලා අප්ලෝඩ් කරපුවාම මේ වගේ උත්තර ලබා දෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ෆයිල් කියලා ඔප්ෂන් එකක්. ඒකෙන් අපිට PDF ෆයිල් එකක් හරි මොකක් හරි තෝරගෙන ඒක